girls සාදරයෙන් ආරෙන් පිළිගන්නවා වගේ YouTube channel එකට අද අපි බලන්න යන්නේ Naruto chapter 3 එක ගැන. ඉතින් Naruto chapter 3 confirm ඉතින් daily දාර bundle එකක් එයි හින්නටයි bundle එකේ ඉද Naruto bundle Itachi Madara bundle එකේ ඉද මේ Itachi lobby animation එකේ ඉද ගම්මුතාගේ super emote එකේ ඉද ඉතින් මචං මේ වගේ ඉතින් zombie samurai එකේ ඉද මේ වගේ lol එක ආයේ ඉද ආයේ මේ pink diamond store එකක් එකේ ඉද බුයදේ බන්ඩල් එයිද ඉතින් අපි අද මේ කෝබ්‍රා එවෝ මේ MP40 එයිද ඉතින් අපි අද මේක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි යන්නේ ගෝල්ඩන් ෂේඩ් එනවා ඉතින් ආ පින්ක් මේ මැජික් කියුබ් ස්ටෝර් එකට ආ මේ වගේ ඉමෝට් එයිද මේ වගේ වෙහිකල් ස්කින් එනවාද මේ වගේ සුපිරි ලොබි ඇනිමේෂන් එයිද ඉමෝට් එයිද මේ වගේ ලෙජන්ඩරි බන්ඩල් එයිද රජපුටු ඉමෝට් එක රිටර්න් වෙයි බ්ලඩ් මූන් මේ වගේ සකුරා එයිද ඉතින් අද අපි මේ ලොල් එකේ ඉද ඉතින් මෙයාද අද කතා කරන්න තමයි යන්නේ. ඉතින් මේ ලෙජන්ඩරි බන්ඩල් ටිකක් එනවා කියලා පොඩි කතාවක් තියෙන ශාරුත් ඛාන්ගේ බන්ඩල් එකක් එයි කියලා පොඩි කතාවක් තියෙනවා. ඉතින් රෂ් බෝඩ් ටිකේ ඉද අපි ඉතින් අද ඒව ගැන කතා කරනවා. ඉතින් මේ රෂ් බෝඩ් නම් ගොඩක්ම වාසි. ඉතින් දැන්ටම ඇවිල්ලා තමයි තියෙන්නේ රෂ් බෝඩ් නම් සුපිරියර් රෂ් බෝඩ් ඉවෙන්ට් එක නම් ඉතින් මේ වගේ පින්ක් ඩයමන්ඩ් ස්ටෝර් එකක් එනවා කියලා කතා කරනවා. අපි පස්සේ වෙලාවක බලමු. ඉතින් ඒකත් ඉස්සරහට මම කියනවා ඒක ගැන. මේ පින්ක් ඩයමන්ඩ් පේනවා. ඉතින් මේ ස්ලිම් කරගෙන මේ ලෙජන්ඩරි බන්ඩල් ගන්න තමයි ඉන්නේ. පින්ක් ඩයමන්ඩ් ස්ටෝර් එක ගැන මම ඉස්සරහට කියන්නම්. ඉතින් වැඩි විස්තර මම නම් තාම ඉල්ලන්නේ සැප්තැම්බර් හරි අගෝස්තු හරි මේ Naruto chapter 3 එක නම් එයි කියලා තමයි කතාවක් තියෙන්නේ. ඉතින් බලමු කවදා ඉද දන්නේ නැහැ. ඉතින් මේ වගේ ලෙජන්ඩරි බන්ඩල් එනවා. මේ වගේ ගන් ස්කින් එනවා. ඉතින් ෆිස්ට් ස්කින් එනවා. ඉතින් පින්ක් ඩයමන්ඩ් ස්ටෝන් නම් වාසිදායක වෙයි ගොඩක්. ඉතින් මේ පේනවා ඇති. ඉතින් මේ වගේ අලුතෙන් පට්ට ඉවෙන්ට් එකක් එනවා. මේ ඉවෙන්ට් එක ෆ්‍රී හම්බෙන්නේ කියලා කියන්නේ බ්ලඩ් මූන් ඉවෙන්ට් එක. ඉතින් ආයේ මේ පින්ක් ඩයමන්ඩ් ස්ටෝර් එක ගැන දැන් අපි කතා කරමු. පින්ක් ඩයමන්ඩ් ස්ටෝර් එකට මෙන්න මේ වගේ ඉතින් ලෙජන්ඩරි බන්ඩල් එනවා. ඉතින් මෙන්න මේ බන්ඩල් එක එනවා කියලා කතාවක් තියෙනවා. වෝල් ස්කින් එනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් බ්ලඩ් මූන් එක ගැන ටිකක් කතා කරමු. මේ වගේ ගෝල්ඩ් වලට එනවා කියලා කතාවක් තියෙනවා. පින්ක් ඩයමන්ඩ් ෆිස්ට් ස්කින් එනවා කියලා තියෙනවා. අලුත් කිට් එකක් ෆ්‍රී හම්බ වෙන්න තියෙනවා කියලා පොඩි කට කතාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේක හරියයිද කියලා. ඉතින් මේ වගේ මේල් බන්ඩල් එකකුයි ෆීමේල් බන්ඩල් එකකුයි හෝ පොඩ්ඩක් ඉන්න. තාම channel එක subscribe කරේ නැද්ද? එහෙම කරන්න එපා. ඉතින් ලෝභ නැතුව කුහක නොවි අපේ channel එක subscribe කරලා තියාගන්න bell icon එක මේ bell icon එකට ඉතින් පයින්යක් ගහලා තියන්න. මොකද මේ වගේ සුපිරි වීඩියෝ ගේන්න ඉතින් ඔයගොල්ලෝ notification එක ළඟටම එන්න ඕන. අනිවාර්යෙන් පයින් ගහන්න මේ subscribe button එකට ආයෙ ෆෝන් එක කැඩුනා කියලා නම් හැබැයි කියාගෙන එන්න එපා. ඉතින් මේ වගේ එනවා. ඉතින් මේ පින්ක් ඩයමන්ඩ් ස්ටෝර් එක ෆිස්ට් ස්කින් වගේ පේනවා. ඉතින් මට ඉතින් අපිටත් ඉතින් ආ ගේම් එක දාලා ගියා ආයෙමත් එන සීන් එකක් වගේ එනවා. ඒ තාමට සුපිරියට එනවා. අපි Naruto event එක ගැනත් කතා කරනවා. ඔහොම ඉන්න අපි දැන් මේ glue wall එක ගැන පොඩ්ඩක් කතා කරමු. glue wall මොනවද මේ bonus glue wall එක? ආයෙ මේ වගේ lobby animation එනවා. ඉතින් මේ lobby animation එක නම් පට්ටම සුපිරි එකක් කියලා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ පේනවා ඉතින් මේ lobby animation එක legendary ආ මේ ගන්න අනිවාර්යෙන් මිස් කරගන්න නම් diamond ready කරගන්න. මේ දැන් ආපු rush board event එක දැන් ඇවිල්ලා ටික කාලයක් මේ පේනවා rush board එකට ඉතින් මුලින්ම ෆ්‍රී ස්පින් එකක් හම්බුනා. ඒ ෆ්‍රී ස්පින් එක කොහොම හරි හොඳ වැඩක් කරගන්න ඒක ගොඩක් වාසිදායක වෙයි. ඊට පස්සේ උඹ සමහරක් මේක ෆ්‍රී හම්බෙන්නත් ඉඩ තියෙනවා. ෆ්‍රී නම් එහෙම හම්බෙන්නේ නැහැ. ඩයමන්ඩ් ටිකක් එකතු කරලාම තියාගන්න. ඉතින් මේක ලෙජන්ඩරි මාර අමුතු විදිහට ඩිසයින් කරපු බන්ඩල් එකක්. ඔය මොනවද ඩිසයින් කරනවා ක්‍රිමිනල් වලට ගහන්න යම් බන්ඩල් නැහැ. ක්‍රිමිනල් එයිද අය? අපි ඉතින් දන්නේ නැහැ. මේ ඉතින් ක්‍රිමිනල් වෙන කතාවක් නෑ. ඉතින් YT කලිසම් වෙන කතාවක් නෑ. මෙන්න මේ ලෙජන්ඩරි මේකත් එනවා ලොබි ඇනිමේෂන් එන්නේ හරියට කටර වචනේ මේ වගේ සුපිරි glue wall skin එකක් එනවා. ෆ්‍රී නම් නෙවෙයි. ඉතින් ඩයමන්ඩ් කන් ඉවෙන්ට් එක මේ රෂ් බෝඩ් කියන්නේ අනිවාර්යෙන් ඩයමන්ඩ් 2000කින් විතර ඔයගොල්ලන්ට රෂ් බෝඩ් එක කොහොමයි ගන්න පුළුවන් වෙයි. මම නම් ගන්නෑ. මොකද මම ටොප් කරන්නෙත් නෑ.
මේ වගේ සුපිරි ගන්න එකේ පුළුවන් නම් ඩයමන්ඩ් ටිකක් දෙන්න කවුරු හරි පුළුවන් නම් මගේ අයිඩියා ගත්තොත් 83යි 800යි 54යි 141 වගේම මේ වගේ ලූට් බොක්ස් එනවා ටිකක්. හරි අපි මේ පේනවා ඇති ලූට් බොක්ස් එන ලෙජන්ඩරි ලූට් බොක්ස් එකකුත් එනවා. මේක අපි කැමරේට ටයිප් කරන්න පුළුවන්. නැත්නම් මේ ලූට් බොක්ස් එක පැය 27කට ලොග්ින් වුණාම අපිට හම්බ වෙනවා. මේ රෂ් බෝඩ් එක නම් ඉතින් මාරම මේකක් වෙයි කියලා තමයි කට්ටිය කියන්නේ. අපි බලමු ඉතින් මේ කියන හැටියට නම් මචං පට්ට එකක් වෙයි කියලා තමයි කියන්නේ. අපි බලමු ඉතින් දැන් ඇවිල්ලා තියන්නේ මම මොනවා කියනවද දන්නේ. ඉතින් පේනදී සුපිරියර් මේ රෂ් බෝඩ් මේ ආයේ මේ Apple Day කියලා මේකක් එනවා කියලා එකක් තියෙනවා. මේ ආයේ මේ එවෝ වැලියුට් එකක් එනවා කියලා කතාවකුත් තියෙනවා. ඊට පස්සේ මේ පේනදී UMP එනවා Buoy Day 2021 ආපු UMP එකක් එනවා. ආයේ මේ K47 නෑ UMP මේක ඉතින් 2021 Buoy Day ඉතින් ගත්තේ නැති අය ගන්න ආයෙමත් සැරයක් මේක රිටර්න් වෙනවා. පට්ටම වටිනයක් ඉතින් බලමු ඉතින් මේකට මාර වටිනවා කියලා කියනවා. මේක ඩයමන්ඩ් කනවා කියලා කතාවකුත් තියෙනවා. අය මේක ඩයමන්ඩ් නම් මචං යයි ටිකක් මේ රොයල් යුනිට් දන්න ඉතින් ඩයමන්ඩ් 1500ක් කයි. ඉතින් අර රෂ් බෝඩ් එකට ඉතින් මේ රෂ් බෝඩ් එකට වඩා ඒ වුණා මේක වටිනවා ගොඩක්. ඉතින් මේ ඉතින් විදිය මේ Buoy Day බණ්ඩල් ටිකක් එනවා කියලා කතා කරනවා. ඒවා නම් මිස් කරගන්න එපා ජීවිතේට. මොකද මේ ඒවෝ බණ්ඩල් ගොඩක් පරණයි වගේම ගොඩක් වටිනවා. ඒ නිසා මේවා නම් මිස් කරගන්න එපා. රෂ් බෝඩ් මොනවා වුණත් කමන්නේ. මේ ඉවෙන්ට් නම් මිස් කරගන්න හිතන්න එපා. හරි දෙක කලබල වෙන්න එපා. මේ දෙකටම සල්ලි කට්ටිය ඉතින් මේ ඒවෝ බණ්ඩල් දෙකම ගන්න පුළුවන්. ඉතින් මේ රෂ් බෝඩ් උත් වටිනවා. ඒ වුණා මේ ඕල්ඩ් බණ්ඩල් මාරු විදිහට ඩිසයින් කරලා තියෙනවා. මේවා හැම සුපිරි ඉතින් ගන්න ෂුවර් වෙන්න මිස් කරගන්න නම් හිතන්නවත් එපා. මිස් කරගත්තත් ඔයාට කවදා පසුතැවෙන්න වෙයි. විශ් ලිස්ට් එකට හරි දාගන්න මේ ගන්න නැතුව විශ් ලිස්ට් එකක් දාගත්තොත් සමහරක් විට ඔයාට මේක මතකයක් විදිහට හරි තියාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වටිනවා. ඒ නිසා කවදාවත් මේක මිස් කරගන්න නම් හදන්න එපා. මිස් වුණොත් විශ් ලිස්ට් එක දාගන්න ඉක්මනට. ඩයමන්ඩ් නැත්තම් ඩයමන්ඩ් ටොප් කරන්න සල්ලි නැත්තම් මාත් එහෙම උල්ලෙත් තමයි. ඉතින් මාට දැන් ඩයමන්ඩ් හම්බෙන්නේ නැහැ. ඇයි දන්නේ නැහැ. කොහොම හරි මේක නම් මිස් කරගන්න එපා. ඉතින් මේ වගේ මේ අයිඩියා එකටම ටොප් කරන මේ කේස් එක ආයි වීක්ලි පේනවා. ඉතින් ඉස්සාද යන්නේ මොනවද කියලා නෙන්නේ. වීක්ලි 4ක් දැන් බයි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් සහ බලන් ඉතින් පේනවා. ඉතින් මේ අයිඩියා එකටම ටොප් කරන්න පුළුවන් වීක්ලි 4ක්. ඒ පට්ට ආයේ මේ ලොබි ඇනිමේෂන් එනවා. ඉතින් මේක නම් මිස් කරගන්න ඒවා මේකත්. ඉතින් මේ ලොබි ඇනිමේෂන් එකත් එනවා. මේක නම් අනිවාර්යෙන් කට්ටිය ගයි කියලා හිතනවා. ඉතින් මේ ලොබි ඇනිමේෂන් මැජික් කියුබ් ස්ටෝර් එකට එනවා කියලා අතක් තියෙනවා. මේ ලොබි ඇනිමේෂන් එක මචං මේ වගේ මේ ඉවෙන්ට් එකකට එනවා. ඉතින් මේක නම් මිස් කරගන්න ඒවා මේකත් ඒ තාමට වටින ඉවෙන්ට් එකක්. හරි ඉතින් මේක නිකන් අර පන්සලක් වගේ තැනක ඉඳන් යකෙක් වගේ අර ඉක්මනට නරුටෝ චැප්ටර් 2 වල නිකන් අර ඉටාචි අර ජෙන්ජුත්සුකුමේ එකක් තියෙන අන්න ඒකේ විදියමයි නේද? ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ තමයි ලෙජන්ඩරි. ඒ තාමට පට්ට. ඒ තාමට ගැම්ම. ඉතින් මේ පේනවා ඇති. ඉතින් මෙයා ලෙජන්ඩරි බණ්ඩල් එකක් එනවා කියලා කතාවත් ඒවා. අපි බලමු ඉතින් මේක නම් මාර බණ්ඩල් එක මිස් කරගන්න ඒවා. ඒකත් දැන් ඔයගොල්ලෝ හිතානේ මේක මිස් කරගන්න ඒවා කියන අපි ඩයමන්ඩ් නෑනේ මචං. එහෙම හිතන්න එපා. මං ඉතින් එයා කමෙන්ට් සෙක්ෂන් එකේ නම්බරයක් දාන්නේ. ධනුකේ අයියාගේ ටොප් මේක ආයේ සුද්දා IT ඉන්න. ඒ සුද්දා IT එකත් මම දාලා තියන්න කමෙන්ට් වල. ඉතින් ඒවා මිස් කරගන්න එපා. ඉතින් ඒගොල්ලොන්ගෙන් ඔයගොල්ලෝ ගන්න පුළුවන් ඩයමන්ඩ් විශ්වාසදායකව. ඩයමන්ඩ් නැති අයට මචං කරන්න ඉන්නේ මොනවද කරන්නේ. ඉතින් මාත් ඩයමන්ඩ් නැති එක්කෙනෙක්. ඉතින්
අනිවාර්යෙන් ටූර්නමන්ට් ගහන්න ඊ-ස්පෝර්ට් කරන්න පුරුදු වෙන්න. ඉතින් ඔයාලා ඩයමන්ඩ් කවදාද හම්බෙයි උත්සාහ කරන්න. channel එක පටන් ගන්න මේ දැම්ම. එහෙනම් ඔයාලා YT channel එක පටන් ගන්න. මෙන්න වගේ එක අලුත් මේකක් එනවා කියලා කතා තියෙනවා බර්මියුඩා මැප් එකට. ඉතින් අපි බලමු. ඉතින් මේ අපිට මේ ඩයිනෝ බණ්ඩල් එක එනවා කියලා කියනවා. ඉතින් පටර මේ ඩයිනෝ බණ්ඩල් එකත් ඉවෙන්ට් එකකට එනවා. ඒක ඩයමන්ඩ් කයි කියලා මං හිතනවා. මේ ඇනිමේ වගේ තියෙන ඩයිනෝ බණ්ඩල් එකත් එනවලු. ඊට පස්සේ මේ පේනවා ඇති මේ පරණ ඩයිනෝ බණ්ඩල් එහෙම ගන්න. ඉතින් මිස් කරගන්න එපා. ඒවා ඒ තරමට පට්ට. මේවා පරණයි නේ මචං. ඒ නිසා මිස් කරගන්න නම් හිතන්න එපා. 2018 ඉතින් 19 ඒ කාලේ අපි බණ්ඩල් ෆ්‍රීත් හම්බ වෙනවා. අපි 2019 මතකනේ චිත්‍ර ඇඳලා අපිට හම්බුනේ බණ්ඩල්. ඊට පස්සේ මේ පේනවා ඇති බෑග් පැක් එකක් අපිට ෆ්‍රී හම්බ වෙනවා කියලා තියෙනවා. අපිට මිෂන් ටික පාස් කරලා ඉතින් මේ වෝල් ස්කින් එක මිෂන් පාස් කරාම අපිට හම්බෙනවලු මේ ඉන්න මං ඉතින් නරුටෝ ඉවෙන්ට් එක ගැනත් කියනවා. දැන් වීඩියෝ දාලා යන්න එපා. නරුටෝ ඉවෙන්ට් එක ගැනත් මං කියනවා. ඉතින් මේ ස්කින් එක මාර විදිහට ලස්සනට ඩිසයින් කරලා තියෙන 70 Pro Inflex මාර. ඉතින් මේකත් මිස් කරන්න එපා. ඒත් එක්කම මචං මේ පේනවා ඇති මේ වගේ ඉවෙන්ට් එකක් එනවා ඊළඟට කතා කරලා 2027 මචං. කන්ෆර්ම් කියලා නම් මං